ආයිබෝන් ඔයාලටත් එකතු වෙලා ඉන්නේ ටෙක් පල්ස් බයි ෂාන් එක්ක. ඔයාලට කවදා හරි මෙන්න මේ වගේ ස්කෑම් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනද? අපේ රටේ මේ වගේ ස්කෑම් මැසේජ් නිසා Taman මහන්සියෙන් හම්බ කරපු සල්ලි, Tamanගේ පෞද්ගලික තොරතුරු, එහෙමත් නැත්නම් ලොකු කරදර වලට මුහුණ දුන්නු මිනිස්සු කී දෙනෙක් නම් ඇතිද? කාලෙන් කාලට මෙන්න මේ වගේ ස්කෑම් මැසේජ් විවිධ ස්වරූපෙන් එනවා. මේ ඔයාලට පේන්නේ ලංකාවේ ඒ වගේ ක්‍රියාත්මක වුණු ස්කෑම් මැසේජ් කිහිපයක්. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අපි අද කතා කරනවා මේ වගේ ස්කෑම් මැසේජ් එකේ ස්කෑමර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ වගේම මේ වගේ ස්කෑම් මැසේජ් එකකින් ලින්ක් එකක් ක්ලික් කරාම ඔයාලට වෙන්න පුළුවන් හානි මොනවාද? මේ වගේ ස්කෑම් මැසේජ් එකක් අඳුරගන්නේ කොහොමද? ඒ වගේම වීඩියෝ එක අන්තිමේ බෝනස් ටිප් එකක් තියෙනවා. මේ වගේ ලින්ක් එකක් ආවොත් ඔයාගේ පරිගණකයට හෝ දුරකථනයට හානියක් නොවි මෙන්න මේ ලින්ක් එක ඕපන් කරලා ඒකේ තියෙන්නේ මොනවද කියලා බලන විදිය මම අද කියලා දෙනවා. මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඔයාලා හිතනවටත් වඩා සරලව පැහැදිලිව මම අද අරගෙන එනවා. ඉතින් තව එක තප්පරයක්වත් අපතේ නොවේවා. අපි යමු වීඩියෝ එකට. හරි, අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මෙන්න මේ ස්කෑම් එක කියලා. උදාහරණයක් විදිහට ගන්නම් පහුගිය දවස්වල ගොඩක් දෙනෙක්ට ආපු මෙන්න මේ මැසේජ් එක. ඒ වගේම වෙසක් පොය දවසේ ආපු නිසා වැඩි දෙනෙක් මේක හිතන්නේවත් නැතුව ක්ලික් කරා. මේකදී ඔයාලගේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක වගේ data fill කරන්න ඔයාලට සිද්ධ වුණා. දැන් ඔයා හිතනවා ඇති මගේ නමයි, ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර් එකයි අරගෙන මොනව කරන්නද කියලා. ඒකෙන් ලොකු දෙයක් කරන්න බෑනේ කියලා. ඔයා එහෙම හිතන කෙනෙක් නම් ඔයා ලොකු කරදරයකට අතවරන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මේ data වලින් ස්කෑම් එක කරපු අයට කරන්න පුළුවන් දේවල් ඔයා හරියට දන්නේ නැති නිසා. ඔව්, ඔයා පුදුම වෙයි ඇහුවම. ඔයාගේ නම, ලිපිනය, දුරකථන අංකය, සමහර විට ඔයා නොදැනුවත්වම දීපු තොරතුරු මේ වංචනිකයෝ එකතු කරලා ඩාර්ක් වෙබ් එකේ විකුණනවා. ඩාර්ක් වෙබ් එක කියන්නේ අන්තර්ජාලයේ තියෙන සාමාන්‍ය බ්‍රවුසර් වලින් යන්න බැරි නීති විරෝධී දේවල්, හොරකම් කරපු දත්ත විකුණන කළු කඩයක් වගේ තැන. මෙතන අවි ආයුධ ගනුදෙනු පවා සිද්ධ වෙනවා. එතනදී ඔයාගේ තොරතුරු ටික තවත් අපරාධකාරයන් අතර පත් වෙනවා. එයාලා මේවා පාවිච්චි කරලා තවත් ලොකු වංචා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ තොරතුරු භාවිතා කරලා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර පවා හදන්න පුළුවන්. ඉතින් ඔයාගේ මේ පොඩි තොරතුරු ටික එයාලට රත්තරන් වගේ වටිනවා. ඒ වගේම ඔයා දීපු මේ තොරතුරු ටික භාවිතා කරලා ස්කෑම් එක කරපු අයට ඍජුවම හොරකම් කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා බැංකුවට කෝල් එකක් ගත්තම බැංකුවේ ආව අඳුර ගන්න ඔයාගෙන් අහන්නේ එක්ක ඔයාගේ ID නම්බර් එක නැත්නම් ඔයාගේ ඇඩ්‍රස් එක. ඒ වගේම ඔයාගේ ලිපිනයට ව්‍යාජ පාර්සල් එවන්න, එහෙමත් නැත්නම් ඔයාගේ නමින් භාණ්ඩ ඇණවුම් කරලා ඒවට ගෙවන්න බල කරන්න උනත් පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ දුරකථන අංකය පාවිච්චි කරලා ඔයාගේ නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හදලා ඒව හරහා ඔයාගේ යාළුවන්ව රවට්ටන්න උනත් පුළුවන්. මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ඔයාගේ කීර්ති නාමයට වෙන හානිය ගැන ඔයා කලින් කල්පනා කරලා තියෙද? ඊළඟට අපි කතා කරන්න යන්නේ වෙන්න පුළුවන් භයානකම සහ වෙන්න පුළුවන් ලොකු සම්භාවිතාවයක් තියෙන දෙයක් ගැන. මේක තමයි ඔයා අර වෙසක් දවසේ දුන්න තොරතුරු ටික මේ වංචනිකයෝ එයාලගේ දත්ත ගබඩාවල ඩේටාබේස් වල තියාගෙන ඉන්නවා. මාස ගානකට, සමහර විට අවුරුදු ගානකට පස්සේ ඔයාට මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අමතක වෙලා තියෙන වෙලාවක එයාලා ආයෙත් ඔයාට කතා කරනවා. නැත්තම් SMS එකක් එවනවා. හිතන්නකො මෙන්න මෙහෙම දෙයක්. ඔයාට එනවා කෝල් එකක්. මම මේ කතා කරන්නේ ඒ කියන බැංකුවේ. ඔයාගේ නම X නේද? ඔයාගේ ඇඩ්‍රස් එක මේක නේද? මම ඔයාව දැනුවත් කරන්න කතා කරේ මම මෙන්න මේ ඒ කියන බැංකුවේ මෙන්න මේ නිලධාරියා. පහුගිය දවස්වල ඔයාගේ account එකට කෙනෙක් access කරලා තියෙනවා. ඔයාගේ ගිණුමෙත් විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. අපි මේ සඳහා inquiry එකක් කරන ගමන් ඉන්නේ. ඔයාට දැන් OTP එකක් එයි. ඒ OTP එක අපිට ලබා දෙන්න එක. ඔයාගේ විස්තරත් හරියට කියලා බැංකුවේ නමත් ඔයා කියපු හින්දා ඔයා කිසිසේත් මේක ගැන සැක කරන්නේ නැහැ. ඔයා OTP එක දෙනවා. ගොඩක් අය මේ වගේ වංචාවලට අහු වෙලා තියෙනවා. මේකට මුල උනේ ඔයා අර හිතන්නේවත් නැතුව දීපු data ටික. දැන් බලන්න ඔයාගේ නම, ලිපිනය, දුරකථන අංකය හරියටම කියනකොට ඔයා කොහොමදත් හිතනවා මේක ඇත්තක් වෙන්නේ නැති කියලා. මොකද ඔයාට මතක නැහැනේ මේ තොරතුරු ඔයා කොහෙදද දුන්නේ කියලා. මොකද මෙයාලා මේ වගේ කෝල් එකක් ගනිද්දි ඉතාමත් කලබලකාරී බවක් පෙන්නනවා. මේ වැඩේ ඉක්මනට කරේ නැතුනොත් ඔයාගේ account එකේ තියෙන සල්ලි ඔක්කොම නැති වෙනවා වගේ. මොකද එහෙම කරන්නේ ඔයාලට හිතන්න තියෙන වෙලාව අඩු කරන්න. ඉතින් ඔයා පැනික් වෙලා අනිවාර්යයෙන්ම මේ OTP එක දෙනවා. දැන් ඔයා මේ වීඩියෝ එක බලලා තියෙන හින්දා මේ වගේ වැඩක් වුණොත් කෙලින්ම ඔයාගේ ඔළුවට මේ වීඩියෝ එක මතක් වෙයි. ඒ නිසා කොයිම වෙලාවකවත් කලබල වෙන්න එපා. හොඳින් හිතලා තීරණ ගන්න මෙන්න මේ වගේ අමතුමක් ආවොත්. මේකට තමයි කියන්නේ සෝෂල් ඉන්ජිනියරින් කියලා. එයාලා ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා. ඔයාගේ විශ්වාසය දිනා ගන්නවා. ඊට පස්සේ ඔයාව රවට්ටනවා. එයාලා දන්නවා මිනිස්සුන්ට කාලයක් යනකොට දේවල් අමතක වෙනවා කියලා.
ඒ අමතකවීම තමයි යාලගේ වාසියට හරවගන්න. ඉතින් ඔයා හිතුවට ඔයාගේ නමයි ලිපිනයි ෆෝන් නම්බර එකයි කියන්නේ පොඩි දේවල් කියලා ඒ පොඩි දේවල් ටික එකතු වුණාම මේ ස්කෑම් එක කරන මිනිස්සුන්ට ඔයාගේ ජීවිතේට ලොකු හානියක් කරන්න පුළුවන් තරම් ආයුධයක් වෙනවා. ඔයා දැන් මේ ජීවත් වෙන ලෝකේ ඩේටා කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ඒ නිසා කවදාවත් කිසිම කෙනෙක්ට කිසිම තැනකදී ඔයාගේ පෞද්ගලික තොරතුරු දෙන්න එපා. ඒ වගේ තොරතුරු දෙන්න කලින් දෙපාරක් නෙමෙයි 3-4 පාරක් හිතන්න. ඒ තොරතුරු ඉල්ලන්නේ කවුද? ආයතනයේ විශ්වාසදායකද? ඒ තොරතුරු එයාලට ඇත්තටම අවශ්‍යද කියන දේවල් ගැන හොඳට හිතලා බලන්න. මොකද මේ වගේ ඩේටා දන්සලක් දෙන කෙනෙක්ට ඔයාගේ ඇඩ්‍රස් එක ඕන වෙනවද? පොඩ්ඩක් ඒ වගේ වෙලාවට කල්පනා කරලා බලන්න. ඉතින් අපි ඊළඟට බලමු මේ වගේ මැසේජ් එකක් ආවොත් ඔයා කොහොමද මේක ස්කෑම් මැසේජ් එකක්ද නැත්නම් ඇත්ත මැසේජ් එකක්ද කියලා අඳුරගන්න. මුල්ම දේ තමයි ඔයාට මේ මැසේජ් එක එවන කෙනා. ඔයා අඳුරන්නේ නැති නම්බර් එකකින් ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති කෙනෙක් මෙන්න මේ වගේ මැසේජ් එකක් එවනවා නම් ඔයා දෙපාරක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම කන්ට්‍රි කෝඩ් එක. ධන 94 කියන්නේ ලංකාවේ කන්ට්‍රි කෝඩ් එක. ඉතින් ලංකාවේ නොවන නම්බර් එකකින් මේ වගේ මැසේජ් එකක් එනවා නම් කිසිසේත්ම මේ ලින්ක් එක ක්ලික් කරන්න එපා. මොකද මේක වංචාවක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ වගේම මේ ස්කෑම් මැසේජ් වල පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ වගේ ස්වභාවය ඔයා හරියටම අඳුරනවා නම් ඔයාට දැක්ක ගමන් කියන්න පුළුවන් මේක ස්කෑම් මැසේජ් එකක්ද නැද්ද කියලා. පළවෙනි එක තමයි හරිම හදිසි බවක් තමයි මේ මැසේජ් වල තියෙන්නේ. එහෙම කරන්නේ ඔයාට හිතන්න තියෙන කාලය අඩු කරන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබේ බැංකු ගිණුම තව පැයකින් අක්‍රිය වෙනවා. වහාම මේ ලින්ක් එක ක්ලික් කරලා එයා අක්ටිටුවන්න. මේ වගේ පණිවිඩ වලින් ඔයාව කලබල කරනවා. එතකොට ඔයාට හරි වැරද්ද බලන්න නැතුව ඉක්මනටම ක්‍රියාත්මක වෙන්න වෙනවා. මේක තමයි මේ ස්කෑම් එක කරන පුද්ගලයන්ගේ බලාපොරොත්තුව. ඒ වගේම ඊළඟ ලක්ෂණය තමයි බිය ගැන්වීම. සමහර මැසේජ් එන්න පුළුවන් බිය ගැන්වීම ස්වරූපෙන්. ඒ කියන්නේ ඔබේ නමින් නීති විරෝධී ගනුදෙනුවක් සිදු වී ඇත. මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා මොකද්ද කියලා බලන්න. මේ වගේ දේවල් වලින් ඔයාව කලබල කරලා එයාලා කියන දේ කරගන්න තමයි මේ පොළඹවන්නේ. ඉතින් අපි මේක ගැන ටිකක් ටෙක්නිකලි කතා කරොත් ඔයාට එන මැසේජ් එකේ ලින්ක් එක මෙන්න මේ පේන විදිහේ ලින්ක් එකක් නම්. ඒක ස්කෑම් එකක් වෙන්න තියෙන chance එක ඉතාමත් වැඩි. මේ වගේ ලින්ක් වලට කියන්නේ short URL. මොකද ඒකෙන් ඇත්ත ලින්ක් එක මොකද්ද කියලා හංගලා තියෙන්නේ. මේ පේන විදිහේ ලින්ක් එකක් ආවොත් කිසිසේත්ම විශ්වාස කරන්න එපා. ඔයා දෙපාරක් තුන් පාරක් හිතන්න ඕන මේක එවල තියෙන්නේ කවුද මොන වගේ දෙයක්ද කියලා. ඒ වගේම ඇත්ත ලින්ක් එකේ අකුරක් දෙකක් වෙනස් කරලා වුණත් මේ වගේ ෆේක් ලින්ක් එකක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ සම්පත් බැංකුවේ ලින්ක් එක. ඉතින් මේ B අකුර වෙනුවට D අකුර වෙනස් වෙච්ච එක ඔයාට නෝට් වෙන්න තියෙන chance එක ඉතාමත් අඩුයි කියලා ස්කෑම් එක කරන මිනිස්සු දන්නවා. ඒ වගේම ඒ අකුරක් වෙනුවට O අකුරක් අන්න ඒ වගේ පොඩි වෙනසක් කරලා ඒ නිසා ඔයා දන්න ලින්ක් එකක් ආවත් හොඳට පරීක්ෂා කරලා බලන්න මේක ඇත්තම ලින්ක් එකද කියලා. පුළුවන් තරම් HTTPS වලින් පටන් ගන්න ලින්ක් විතරක් ක්ලික් කරන්න. ඒත් හැම වෙලාවෙම HTTPS වලින් පටන් ගන්න ලින්ක් ආරක්ෂිත නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒත් ඔයා කිසිම වෙලාවක HTTP වලින් විතරක් පටන් ගන්න ලින්ක් වලට ඔයාගේ සංවේදී තොරතුරු නම් දෙන්න එපා. ඒ වගේම මේ වගේ ස්කෑම් මැසේජ් වල ලක්ෂණයක් තමයි මේ පණිවිඩය 10 දෙනෙක්ට යවුවොත් විතරයි ඔයාට තෑග්ග ලැබෙන්නේ වගේ දේවල්. මේකෙන් ස්කෑම් එක කරන පුද්ගලයන් බලාපොරොත්තු වෙන්නේ මේ ස්කෑම් එක ඔයාට කියලා තවත් ගොඩක් දෙනෙක් අතර පතුරව ගන්න. එතකොට මේක පිරමීඩයක් වගේ වේගෙන් පහළට යද්දි පැතිරලා යනවා. ඉතින් ඔයාට මැසේජ් එකක් ගෙවද්දී ඔයාට එදිනෙදා මැසේජ් කරන යාළුවෙක් නැතුව කොහෙන් හරි ගෲප් එකක ඉන්න යාළුවෙක් හරි එදිනෙදා මැසේජ් කරන්නේ නැති යාළුවෙක් හරි මේ වගේ ත්‍යාගයක් දිනා ගන්න ලින්ක් එකක් එවුවොත් ඔයා හිතන්න ඕන දේ තමයි මොකද්ද මෙයාට තියෙන ඌමනාව මට මේ වගේ ටැග්ගක් ලබා දෙන්න කියලා. අනිවාර්යයෙන්ම එතකොට ඔයාට මතක් වෙයි මෙන්න මේ ෂෙයා කරන මැසේජ් එකක් තමයි ඒවල තියෙන්නේ. මොකද එයාට ටැග් ලබා ගන්න ඕන හින්දා කියලා. මේ කරුණු එකක් දෙකක් හරි SMS එක තිබුණොත් ඒක ඩිලීට් කරලා දාන්න. කිසිම වෙලාවක ලින්ක් එක ක්ලික් කරන්න යන්න එපා. තොරතුරු දෙන්න යන්නත් එපා. ඔයාගේ හිතේ පොඩි හරි සැකයක් ආවොත් අදාළ ආයතනයට එයාලගේ නිල දුරකථන අංකයට කතා කරලා අහන්න. හොඳයි. මම දැන් ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින බෝනස් ටිප් එකක්. ඔයාලට SMS එකක් හරි ඊමේල් එකකින් හරි සැකකටයුතු ලින්ක් එකක් ආවොත් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි එකපාර ඕපන් කරන්න යන්න එපා. ඒකට තියෙනවා විවිධ ක්‍රම. පළවෙනි එක තමයි online URL scanners. මේවයින් කරන්නේ ඔයා දෙන ලින්ක් එකක් එයාලගේ පද්ධතිය ඇතුලේ විවෘත කරලා බලලා ඒකේ malwares තියද scam තියද කියලා චෙක් කරලා ඔයාට report එකක් දෙන එක. මේ තියෙන්නේ වගේ සයිට් කිහිපයක්. දෙවෙනි ක්‍රමය තමයි sandbox browsers. මේක ටිකක් ටෙක්නිකල් වැඩක්. ඒත් ගොඩක් ආරක්ෂිතයි. sandbox කියන්නේ
ඔයාගේ ප්‍රධාන පරිගණක පද්ධතියෙන් වෙන් කළා හුදකලා කරපු පරිසරයක්. ඔයා මේ සෑන්ඩ් බොක්ස් එකක් ඇතුලේ අර ලින්ක් එක ඕපන් කරොත් ඒකේ මොන වෛරස් එක තිබුණත් ඒක සෑන්ඩ් බොක්ස් එකට විතරයි බලපාන්නේ. ඔයාගේ ඇත්ත කම්පියුටර් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට මම මෙන්න මේ පෙන්නන වෙබ්සයිට් එකෙන් ඔයාට මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. නිරන්තරයෙන් වෙනස් වෙන තාක්ෂණික ලෝකයේ අලුත් තොරතුරු ගැන දැනුවත් වෙන්න අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගත්තොත් අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් වාට notification එකක් එවි. තවත් මේ වගේම හරවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එතෙක් ඔබ සැමට සුබ දවසක්.